දැන් මේ ඔයාලා ඉස්සෙල්ලම දැන් දෙකෙන් කඩා ගන්න සිග්නල් හදා ගන්න ඕන නම් ඔයාලට දැන් අර මම කිව්වේ දෙකෙන් ඔගේ ක්‍රෑෂ් වෙලා ආයෙත් සාමාන්‍ය ගානක් ලොස් කවුන්ට් 3ක් විතර වැදිලා ආයෙත් ඒ ගානින්ම වගේ ගිහින් ඉතින් දැන් මේ රෙඩ් ගන්න පුළුවන්. දැන් මෙතන දෙකම නෙමෙයි සමාන එක වගේ නම්බර් තියෙන්නේ. දැන් මෙතන 4 ගිහින් තියෙනවා ආයෙත් ලොස් කවුන්ට් 3ක් විතර වැදිලා ආයෙත් 3 ගිහින් තියෙනවා. අන්න ඒ වගේ වෙලාව පොඩ්ඩක් ඇඩ් කරලා බලන්න පුළුවන්. දැන් ටක් අපි ඇඩ් කරලා බලමු. දැන් මේක තමයි ගන්න යන්නේ. දැන් මම කියපු වෙලාවේ දැන් හරියටම ගන්න ඕන නම් දැන් සාමාන්‍ය මේව ඇඩ් කරන්න එපා. මොකද අර මම කිව්වේ දෙකෙන් දැන් මෙතන 4 වෙනුවට 2 තිබිලා දෙකෙන් ක්‍රෑෂ් වෙලා තිබිලා ආයෙත් 3ක් විතර ගිහින් ආයෙත් දෙකෙන් විතර ක්‍රෑෂ් වෙලා ආයෙත් ලොස් 30ක් වෙදිලා එහෙම තියෙනවා නම් මේ මෙතන දෙකයි ඇඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන දෙකේ ටයිම් එක ඇඩ් කරන්න පුළුවන්. එහෙම ඇඩ් කරලා සිග්නල් හදා ගන්න පුළුවන්. දැන් මෙතන 4යි 3යි මෙතන වැදිලා තියෙන්නේ. දැන් ඒ දෙක ඇඩ් කරලා බලමු අපි සිග්නල් හැදෙයිද කියලා. මේක කොපි කරගත්තම කොපි කරනවා යන ඇප් එකට අපිට ගිහින් පේස්ට් කරගන්නවා. හරි. දැන් ටයිම් එක ඇඩ් කරගත්තා. ඊට සෙට් කරන්න තියෙන්නේ මෙන්න මේ ටයිම් එක. මෙන්න මේ දැන් මෙතන සිග්නල් 25 දීලා ජෙනරේට් ටයිම් දුන්නාම සිග්නල් ටිකක් හැදෙනවා. හරි දැන් අපි බලමු දැන් වෙලාව 10:40යි 45 එකක් තියෙනවා. 40:45 40:45 එකේ බලමු. ඕක තමයි දැන් දාන්න ඕනේ. ඕක දාන්න ඕනේ. දැක්කනේ දැන් අපේ ටාගට් එක දෙක දැන් දෙක පාස් වුණා. හරි. ඒතකොට ඒ සිග්නල් එක ඉන්නේ ඊළඟ තියෙන්නේ 41යි 50ට. 41යි 50ට. 41යි 50ට. දැන් මේකේ සිග්නල් එකක් දැන් සාමාන්‍ය දානවා නම් 41යි 50ට තියෙන එක තප්පර දැන් 50 පව් වෙලා දැන් ඔයා දානවා 42යි තප්පර 10ට. අන්න එතකොට එන රවුන්ඩ් එකට දානවා. එහෙම දාන්න එපා. දැන් ඔය සිග්නල් එක තියෙන්නේ දැන් ඔය යන්නේ ඒ සිග්නල් එක. ඔය සිග්නල් එක තියෙනවා නම් දැන් 41යි 50ට තියෙන්නේ. 50ට කලින් තප්පර 10ක් කියලා යන්නේ තිබ්බත් පස්සේ ගියාට පස්සේ තප්පර 10ක් එහෙම දාන්න යන්න එපා. එතකොට ඒක ලොස්ට් වෙනවා. දැන් ඔන්න 5ක් ගිහින් තියෙන. දැන් මේක හරියන්න පුළුවන් 10ක් නෙමෙයි ගිහින් තියෙන. දැන් 5ක් යනවා. මේ 5ක් නේ තිබ්බේ. ඔක් කියන්න බෑ මේකයි ඇයිද කියලා. ආන් දැක්කනේ. එම කලින් තියෙන එකට දැම්මොත් මිසක් අය පස්සේ තියෙන එකට දාන්න යන්න එපා. ඒ කියන්නේ ටයිම් එක පාස් වුණාට පස්සේ ආය දාන්න යන්න එපා. 41යි 50ට හෝ 50ට කලින් තියෙන ඒවා තමයි ආය බෙට් කරන්න ඕනේ. දැන් මේ ගිහින් තියෙන්නේ මේ දැක්කනේ. ඒක ගන්න බෑ. මෙතන මේ ගිහින් තියෙනවා 41ට. 41ට ගියප එකට අක් ගාලා දාගන්න පුළුවන්. ඔයාලට දැන් සාමාන්‍ය හිතලා දුරු චුට්ටක්. හරි ඒකත් වෙන්නේ 42යි 55ට. 42යි 55ට තියෙන සිග්නල් එක. දැන් ඕකට දාන්න පුළුවන්. ඕකට දාන්න පුළුවන්. දැන් එහෙම සිග්නල් 3ක් හදුවට පස්සේ දැන් මෙතන පාට 3ම තියෙනවා. දැන් තුනම හරියනවා දැන්. ඔය දැන් එකක් ගියා. දැන් එකත් හරි. දැන් 42යි 55 done. වෙනයි දැන් මේකත් ගියා. මේකත් ගියා. 42යි 55. 42යි 50 දැක්කනේ. එන්නේ ටයිම් එකට දාන්න ඕනේ. දැන් ඊළඟට තියෙන්නේ 44ට. 44 සිග්නල් එක තමයි දැන් තියෙන්නේ. බලමු 44ට ඇරිය. මම කියලා දුන්නේ දෙකෙන් කඩා ගන්න විදිහ. දැන් ඔයාලට ඕන නම් මේ ටයිම් එකේ පිටත් දෙන්න ගන්න පුළුවන්. දැන් මෙතන තුනෙන් ගේම් තියෙනවා. අය තුනක් වෙදලා තියෙනවා. අය දෙකෙන් ගේම් තියෙනවා. අන්න ඒ ටයිම් එකට ගන්න පුළුවන්. නැත්නම් මේ තුනෙන් ගත්තා නම් තුනම අයත් මේ තුනම ගට ගන්න පුළුවන්.
දැන් මෙතන 54නේ තියෙන්නේ. දැන් ඕකට හරි ඊළඟට එන එකට තමයි බෙට් එක දාන්න තියෙන්නේ. හරි දැන් මේක ඇවිල්ලා ඔව් මේක ගියා. එතකොට අර දැන් සිග්නල් එක දැන් 44නේ තියෙන්නේ. 44ට කලින් 10ක් තප්පර 10ක් කලින් තිබ්බත් දාන්න පහුවෙලා තප්පර 10 20 තියන සිග්නල් එක දාන්න එපා. එහෙම මේ සිග්නල් මේකේ වැඩ කරන්නේ නැහැ. මේකෙන් දැන් කීයද 47ට. එහෙම තමයි සාමාන්‍ය දැන් අර අපි දැන් මේක බලාන මේ ටයිම් එකත් බලාන ගමන් සාමාන්‍යයෙන් තේරෙනවා. දැන් මේ ටයිම් එකට මේ සිග්නල් එකට මේ රවුන්ඩ් එක තමයි යන්නේ එහෙම කියලා තේරෙනවා සාමාන්‍යයෙන්. ඒක නැත්තම් පොඩ්ඩක් අර බන් පිට ගහන්න කලින් ඉස්සෙල්ලා ටයිම් එක තියාන පොඩ්ඩක් බලන්න ඕනේ. ඒ කියන්නේ ඒක කොහොමද යන්නේ එහෙම කියලා පොඩ්ඩක් බලන්න ඕනේ. ඒකට තේරෙනවා. හරි. දැන් මේ සිග්නල් එකත් වෙන්නේ ඊළඟට තියෙන 45යි 5ට. 45යි 5ට. 45යි 5ට. ඕකට යයි සමහරවිට ඕක ෂුවර් කරන්න මොකද කලින් හයි ඔඩ් එකක් ගියානේ. ඒක නිසා ෂුවර් කරන්න බෑ. ඕකට දාන්නත් පුළුවන්. 45යි 5ට දැන් තියෙන්නේ. දැන් ඒක තමයි ඔය තියෙන්නේ. දැක්කනේ ෂුවර් කරන්න බෑ මොකද හයි ඔඩ් එකක් කලින් ගියා. ඒතකොට රිස්ක් එකක් තියෙනවා. දැන් ඕකට අයිත් දාන්න පුළුවන් බෙට් එකක්. ඉතින් යාර දෙයක් විතර දැන් හරි. දැන් එතකොට දාන්න යන්න එපා. මේ කලින් කිව්වා වගේ දැන් හයි ඔඩ්නේ. මෙතන වැදුනේ. ඒක නිසා පොඩි රිස්ක් එකක් තියෙනවා. ඒක නිසා දාන්න එපා. මේ සිග්නල් කරනකොට පොඩ්ඩක් බල තමයි දාන්න ඕනේ. ඉතින් 15 ගියා. එතකොට අය මේ ගන්න බෑ. ඊළඟ රවුන්ඩ් එක. ඒතකොට රිස්ක් එකක් තියෙනවා කියලා මම කිව්වා කලින්ම. හරි ඊළඟට තියෙන්නේ 46ට. 46. ඔකට දාන්න පුළුවන්. මේක එකලිය ලොස් තදිනවනේ. ලොස් තදිනකොට තව ලොස් දෙකක් දෙයක් වදලා මේ වදලා තමයි සාමාන්‍ය දෙන්නේ. බලමු මොකද ඇයි කියලා සාමාන්‍යයෙන් දැක්කම මෙතන ලොස් 3ක් 4ක් ගියා. එහෙම අර MTG use ගන්න කිව්වෙම වැඩක් නැහැ. එතකොට බැලන්ස් එක බහිනවා. දැක්කනේ දැන් සිග්නල් එක ගියා. සිග්නල් එකේ විදියටම දාන්න ඒ ටයිම් එක යනවා. දැන් මේ දැක්කනේ 10:56ට සිග්නල් එක තියෙන්නේ. මේ පේනවා 10:56ට තියෙන්නේ. ඒකේ තියෙන 55යි 45යි 55ට. ඒකට හරි. ඊළඟ තියෙන්නේ 47යි 15ට. 47යි 15ට. 47යි 15ට. බලමු කියලා. 47යි 15ට. 47 වුණා. මෙතන සිග්නල් එක ටයිම් පාස් වෙනකන් එහෙම තියලා එහෙම ගහන්නත් පුළුවන් සාමාන්‍යයෙන්. ඒත් ඇප් එකේ තියෙන විදිහට සාමාන්‍ය කන්ටෝර් ලොස්ට් එක යන්නේ නැහැ. දැන් මේ ටයිම් පාස් පින් එකක් තියෙනවා. දැන් මේකට දාන්නත් පුළුවන්. ඔකට දාන්න. ඒතර පොඩි රිස්ක් එකක් තියෙනවා. දැක්කනේ. එතකොට ගන්න ඕනේ මොකද 20ක් දැම්මම 40 කරගත්තා. ආයෙත් බෙට් එක දැම්මා. ඒ වගේ වලට MTG use කරන්න පුළුවන්. දැන් ඔකට දාන්න ඕනේ දැන් 20 දැම්මම 40 කරලා දැම්මා. අර දැක්කනේ. දැන් එතකොට ඒවා එකට MTG use කරන්න හයි ඔඩ් එකක් ගියාට පස්සේ අර සිග්නල් එක දිනනවා නම් ඒ වගේ වලට MTG use කරන්න එපා. එතකොට ලොස් කරනවා. දැන් මෙතන පේනවා දැන් හයි ඔඩ් එකක් ගියාට පස්සේ දැන් 3ක් විතර ලොස් කරලා තියෙනවා. එතකොට දාන්න යන්න එපා. එතකොට කැපිටල් එක සුපිරියටම බහිනවා. දැන් මේවා එකට දැන් සාමාන්‍ය දැන් අපිට තිබ්බේ 47යි කීයද 47යි 15ට. දැන් මෙන්න සිග්නල් එක තියෙනවා. එතකොට බෙට් එක දැම්මම නම් 40ක් දැම්මම නම් දැන් 20ක් දැම්මම නම් ලොස් නේ. එතකොට ඔයා ගාන ඩබල් කරන්න. දැන් 20 දැම්මම නම් 40. 40 දැම්මම නම් 80. 80 දැම්මම නම් 160. එන්න එහෙම කරලා ඊළඟ රවුන්ඩ් එකට බෙට් දාන්න. ඒ වගේ මට 3ක් කරන්න. 3 ඇතුළත අනිවාර්යෙන් ඒ වගේ එක වින්න කියනවා. මොකද හයි ඔඩ් එකකට පස්සේ ගියප එකට එහෙම දාන්න එපා. මොකද එතකොට යනවා ලොස්. මේ වගේ එකකට දාන්න. එතකොට මේ වින් යන්නේ. දැන් ඒක නම් තේරෙන්නේ නැති. දැන් මේ 48යි 20ට එකක් තියෙනවා. 48යි 20ට බලමු. 48යි 23ට තියෙන්නේ. දාන්න තිබ්බනම් දාන්න තියෙන්නේ මේකට.
48යි 20ට දැන් 11 නේ. එතකොට අය 20ක් දැම්ම 40ක් දැම්මා අය බෙට් කරා. අන්න එහෙම කරලා දැන් 3ක් විතර එහෙම සිග්නල් දාන්න. ඉතින් යාට බෙට් ගන්න යන්න එපා. මොකද මේක අර MTG යූස් කරන්න තියෙන ගාන වැඩිනේ. ඒතකොට පොඩි රිස්ක් එකක් තියෙනවා. එතකොට ටයිප් එක මාරු කරන්න. කියන්නේ අයත් එන්ට්‍රි පොයින්ට් එකක් ආවා නම් ඒ එන්ට්‍රි පොයින්ට් එක ඇඩ් කරගන්න. මෙතන එන්ට්‍රි පොයින්ට් එකක් වැදලා තියෙනවා. 912ට. ඒක සාමාන්‍ය මෙහෙමයි. දැන් එන්ට්‍රි පොයින්ට් එකක් ඇඩ් කරගත්තට පස්සේ ඒකට හරියයිද කියලා කියන්න බෑ. සාමාන්‍යයෙන් දෙකක් තුනක් විතර ඇඩ් කරගෙන බලන්න. ඔයාලට සෙට් වෙන එකක් තියෙනවා නම් ඒකෙන් මේ වැඩේ කරන්න. දැන් මේක අපි ඇඩ් කරගත්තා. දැන් මේක දාමු. ටෙස්ට් කරා. හරි සිග්නල් ජෙනරේට් වුණා. දැන් වෙලාව 9යි 44ට. අද 44ට තියෙනවා. දැන් මොය රන් වෙනවා නම් ඒක තමයි දැන් මොය මේන් රන් වෙන්නේ ඒක. ටෙස්ට් 44ට වොන් දැක්කනේ. හරි දැන් දෙක දාන්න ඒකත් හරි. ඒක සාමාන්‍යයෙන් දැන් ලෝබකමට එක සිග්නල් එකක් හදාගත්තට පස්සේ ඒකටම දාන්න යන්න එපා. සිග්නල් ඕන තරම් හදාගන්න පුළුවන් ඇප් එක දුන්නේ එකට. ඒක ලෝබ නොවි වැඩේ කරගන්න පුළුවන් ගානකට. මේ 49 44 දැන් දෙයි ගියේ ඒක. දැක්කනේ. ඊළඟට තියෙන්නේ 50යි 53ට. 50යි 53ට. 50යි 53ට බලමු. මේකේ දැන් සාමාන්‍ය loss time කියලා එනවා. දැන් loss time එන්නේ සාමාන්‍ය අර 20000. දැන් මේකේ max ගාන, ඒ කියන්නේ මේකෙන් සෙල්ලම් කරන්න පුළුවන් ලොකුම ගාන, ඒ කියන්නේ බෙට් එකක් දාන්න පුළුවන් ලොකුම ගාන තමයි 20000 කියන්නේ. 20000 ඔව් මට මතක විදියට කුමාරි 20000 දාලා බෙට් කරන කට්ටියව loss කරවන්න තමයි මේකේ ඇල්ගොරිතම් එක රන් වෙනවා සමහරක් වෙලාවට. ඒ කියන්නේ බෙට් රන් වෙන දවස් තියෙනවා. දැන් මෙතන දැන් 20000 දාලා ප්ලේ කරන කවුරුත් ඇවිල්ලා නැහැ. ඒක නිසා මේ සාමාන්‍ය හොඳට යනවා මේ ඇනලයිස් එක. හරි කියලා තිබුණ එක. මේ තියෙන්නේ 50යි 43 කියන තියෙන්නේ 53ට. මම කිව්වනේ දැන් සිග්නල් එකට කලින් තප්පර 10ක් තිබිලා දැන් මම තවුලන්නේ නැහැ. මොකද ඒක යනවා. හරි දැන් ඒක වින් ඊළඟට 52යි දෙකට තියෙන්නේ. හරි දැන් අර ලොස් සීන් කතාව කියමු. මේ දැන් ගේම් එක දැන් සාමාන්‍ය දැන් මේකේ පේනවා දැන් මේ අඩුම ගණන් දාලා බෙට් ගන්න මේගොල්ලෝ. අඩුම ගණන් දාලා බෙට් ගන්න. දැන් 20 මෙතෙන්ට දැන් ඇවිල්ලා ඉන්නවා නම් 20000 කට්ටිය. එතකොට මේකේ මේ ඇනලයිස් එක වෙනස් කරන. කියන්නේ එකෙන් ගොඩක් ගිහින් අය එකපාරම හයියොඩ්ඩක් ගිහින් අය දැන් ඇල්ගොරිතම් එක ගන්න නැතුව හයියොඩ් රන් වෙනවා. අන්න ඒ වගේ නෝට තමයි මේ 20000 කට්ටිය එන්නේ. එතකොට මේකේ ලොස් කරන. කියන්නේ ගේම් එකෙන් ලොස් කරනවා. මේක නිසා එහෙම එනවා නම් පොඩ්ඩක් අරගලා දැන් ගේම් එක ගන්න කලින් පොඩ්ඩක් බලන්න. මෙතන 20000 කට්ටිය ඉන්නවද 15000 16000 එහෙම දාලා ප්ලේ කරන කට්ටිය ඉන්නවනම් ප්ලේ කරන්න එපා. මෙන්න මේ වගේ පොඩි ගණන් දාලා ප්ලේ කරන ඕන කට්ටිය එන්න. එතකොට ඇවිත් වැඩේ කරගන්න පුළුවන්. දැන් මෙතන මේ පේන එක දිගට ලොස් ගියේ. එක දිගට ලොස් ගියා. එතකොට සාමාන්‍ය දැන් අර ටයිම් ඒ කියන්නේ ඇනලයිස් එක චේන්ජ් කරනවා. ඒ කියන්නේ ඇනලයිස් වෙන ගාන චේන්ජ් කරන්න යන්නේ. ඊළඟට මොකක් වේද කියලා දන්නේ නැහැ. එතකොට ඔයාලා සිග්නල් හදාගත්තු ඇනලයිස් එක නවත්තන්න. දැන් මෙතන මේ 5ක් 6ක් ගියා. දැන් පේනද මේ එක දිගට යන්නේ. එක දිගට යන්නේ. එතකොට ඔයාලා අර හදපු සිග්නල් පොඩ්ඩකට නවත්තන්න. නවත්තලා අයත් දෙයක් ඇඩ් කරගන්න. දැන් මෙතන පේනද දැන් අර මං කිය විදිහටම මේ දෙකකින් ගිහින් අයත් තුනක් විතර ගිහින් අයත් දෙකකින් ගිහින්. අන්න එහෙම දිනනවා නම් ඒ ටයිම් එක ඇඩ් කරගන්න. දැන් මම මේක කියලා දෙන්නේ නැහැ. මේකේ වීඩියෝ එක දිග්ගැස් වෙන නිසා දැන් මේ පේනවා දැන් එක දිගට දැන් මේම එකට දැන් අවුරුද්ද දැන් ඔයා මෙතනට දැම්මා 20 දාලා ඒක ඩබල් කරා. ඊට පස්සේ ඒක ආයෙත් ඩබල් කරා. එතකොට මෙතන 20යි මෙතන 40යි 60යි එහෙමම 500ක් 1000ක් වගේ ලොස් වෙනවා 20 දාලා ගන්න කට්ටිය. දැන් 20 නේ සාමාන්‍ය දාන්නේ 100 200 500 වගේ දානවනේ. එතකොටත් එහෙම කරුත් එහෙම දැන් මෙතන එනකොටම 2000 3000ක් ඉවරයි. එහෙනම් ඉතින් අර දැන් උතන හයියොඩ්ඩයක් වදී මොකද එක දිගට ලොස් කරන්නේ. ඒක හයියොඩ්ඩයක් නෙමෙයි 7න් 8න් කඩාගෙන දැන් බලමු. ඒක අපිට දැන් මේ එහෙම අර බෙට් ගන්න කලින් පොඩ්ඩක් බලන්න ඕනේ. ඒක බලලා තමයි වැඩේ කරගන්න ඕනේ. දැන් මෙතන ලොස් සීන් එක කියන්නේ ලොස් ටයිම් එකයි.
ඒක නිසා දැන් ඔය මේ එක දිගට 1 2 3 4 5 6 7 8 9 කියන දෙක දිගට එහෙම එකට අහු වුණොත් වැඩේ අනා ගන්න වෙනවා. ඒක නිසා ඔයාලා දාන සිග්නල් එක මම එකයි කිව්වේ MTG යූස් කරත් ලිමිට් එකට යූස් කරන්න එච්චර යූස් කරන්න යන්න එපා. මොකද මම කරමුත් ඉවරයිනේ. ඒක නිසා මම කිව්වේ. හරිද 52යි දෙකේ සිග්නල් එක කැන්සල් වෙති. ඒක ලොස්ට් 52 නේ. ඒකෝට දැන් මේකේ රෙඩ් ලයින් තියෙන්නේ. රෙඩ් ලයින් තියෙනවා දැන් ලොස් කරනවා. කියන්නේ දැන් මේක ටයිම් 3ක් දාලා තියෙනවා. කලර් 3ක් එක රතු පාට, දුඹුරු පාට, කහ පාට. අන්න එහෙම 3ක් ඇඩ් කරලා තියෙනවා. දැන් මේකේ අපි චෙක් කරා දැන් දුඹුරු පාටයි කහ පාටයි වෙන්නේ. දැන් ඊළඟට දැන් මේ රතු පාට වුණා. එතකොට ලොස්ට් එකක් වෙනවා. දැන් අපි බලනවා ඊළඟට දුඹුරු පාට 53යි ගිහින් තියෙනවා කියලා. 53යි කීයද තියෙන්නේ 38ද? 53යි 11යි. ඉතින් හයියෝටි කරන්නලා තියෙන්නේ ඒකේ. ඒකට එක ටයිම් පාස් 54යි 20ට 54යි 20 ඒ සිග්නල් එක වෙයි. හරි. එහෙම දැන් සාමාන්‍ය හොඳට ප්ලේ කරගන්න පුළුවන්. හයියෝට් එක දැන් රන් වෙන්නේ නැහැ. මොකද හයියෝට් රන් වෙන්නේ නැහැ නේ. තව එකක් තමයි හයියෝට් සිග්නල් හදාගන්න නම් මෙහෙම හයියෝට් රන් වෙන්නේ නැහැ. මීට වැඩිය සාමාන්‍ය හයියෝට් රන් වෙන්න ඕනේ. දැන් මේ වගේ පේජ් එකක් ගත්තොත් එimhe හයියෝට් 3ක් 4ක්වත් රන් වෙලා තියෙන්න ඕනේ. දැන් මේ පේජ් එක. එහෙම වුණොත් තමයි අපිට සිග්නල් හදාගන්න පුළුවන් අර ටයිම් දෙක එන්ටර් කරලා. නැතුව හදන්න බෑ මොකද එතකොට හයියෝට් දෙන්නේ නැහැ. ඒක නිසා මේ දෙකෙන් දැන් ගේමක් ගහන්න පුළුවන් දෙකෙන්. එහෙම දැන් මෙතන දැන් මේක ලොස් වුණොත් එimhe ඊළඟට බලන්න බෙට් ගන්න නැතුව ඒකත් ලොස් වුණොත් එimhe රතු එකට බෙට් ගන්න යන්න එපා. ඒක අයින් කරන්න. දුඹුරකට මෙතනත් පින්නම් මෙතනත් පින්නම් ඊළඟට වින්නක් යනවා. මේකත් පින්නම් මෙතනත් පින්නම් ඒකත් ඊළඟට දැන් මේ වින් ගිහින් තියෙනවා. පේනවනේ. දැන් එහෙම බලන්න ෆිල්ටර් කරලා ලස්සනට හදාගන්න පුළුවන් සිග්නල් ටික. එහෙම ටයිම් ගැප් දෙක එන්ටර් කරාට පස්සේ දැන් දෙකෙන් කඩා ගන්න සිග්නල් තමයි දැන් කියලා දුන්නේ. ඔයාලට ඕන නම් තව පොඩ්ඩක් බලන්න පුළුවන්. දැන් මේ වගේ ටයිම් දෙකක් එන්ටර් කරලා බලන්න පුළුවන්. දැන් මෙතන දෙක තියෙන්නේ මෙතන හතර තියෙන්නේ. එන්ටර් කරලා බලන්න පුළුවන්. ඒකට හතර සිග්නල් හැදෙයිද මොන සිග්නල් හැදෙයිද කියලා කියන්න බෑ. ඒක නිසා ඔයාලත් පොඩ්ඩක් ඒක බලලා සාමාන්‍ය තව ඒවා ටිකක් හොයාගන්න පුළුවන් නම් හොයාගෙන වැඩේ කරගන්න. හරි. එහෙනම් එච්චරයි.